තැපැල් හරිත සේවිකාගේ සංගමේ අනුරාධපුර සාකච්ඡාවේ සභාපති කීර්ති දිසානායක අද ලෝක තැපැල් දිනය ඔක්තෝබර් 9 අපි තැපැලේ සේවකයන් හැටියට අද පාට බහලා ඉන්නවා. මොකද මේ තැපැල්පතිතුමා අපේ ප්‍රධානියා අපේ තැපැල් සේවකයන් සම්බන්ධයෙන් කරපු වැරදි චෝදනාව සම්බන්ධයෙන් කියන්නේ අපේ විරෝධ පළ කිරීමක් හැටියට. එතුමා කියනවා අපි අධිකාර ලබා ගන්නේ වංචනික විදියට. නැත්නම් හොරට අධිකාර ගන්නවා කියන කාරණයක් එතුමා පැහැදිලි කරලා මාධ්‍යට ලබා දීලා තියෙනවා. නමුත් අපි තැපැල් සේවකයන් හැටියට අපි දන්නවා අපිට අධිකාර උපයන්න වෙලා තියෙන්නේ මේ තැපැල් ඇතුලේ තියෙන සේවක හිඟේ හින්දා 2000කට 3000කට අධික සේවක හිඟයක් ඇතුලේ තමයි අපේ සේවකයෝ වැඩ කරන්නේ. එතකොට ඒව කරලා තමයි අධිකාරය උපයන්නේ. මේ අධිකාර අපිට ලබා දෙන්න කටයුතු කරන්නේ. ඒ කියන්නේ අනුමත කරන්නේ කවුද? තැපැල්පතිතුමා හෝ නියෝජිත පළපතිතුමා. එතකොට එහෙම එයාලා අනුමත කරපු අධිකාරය අපි ලබා ගැනීම වංචනික වෙන්නේ කොහොමද කියන එකයි අපිට ප්‍රශ්නේ. මෙහෙම මාධ්‍ය ඉස්සරට ඇවිල්ලා තැපැල්පතිතුමා කාඩ්බෝඩ් බීරෙක් වෙන්න හදනවා. හැබැයි එතුමා කරන්න ඕනේ අපේ සුවහසක් ඉන්න තැපැල් සේවකයන්ගේ පස්සේ විදලා ඒ මිනිස්සු අතරින් බීරෙක් වෙන්න එකයි කරන්න ඕනේ. ඒ වගේම මේකේ ඉන්න අපේ මේ රටේ ඉන්න මහජනතාවගේ ප්‍රශ්න විසඳලා මහජනතාව අතරින් බීරෙක් වෙන්නයි එතුමා ඕනේ. නමුත් එතුමා කරන්නේ මාධ්‍යට ඇවිල්ලා මාධ්‍ය හරහා බීරෙක් වෙලා එතුමාගේ ඊළඟ උසස් වීමට මේ උත්සාහ කරනවා හෝ නැත්නම් තමන්ගේ තියෙන නොහැකියාව වහගන්න මේක හරහා උත්සාහ කරනවා. අපි ඒකට විරෝධව වළකිරීමක් තමයි අද දවසේ තැපැල් දින දවසේ කළු පටි බැඳලා සහ මේ පිකට් එකක් කරලා මේ කරන්නේ ඒකට විරෝධව වළකිරීමක් හැටියට. ඒකාබද්ධ තැපැල් උත්සවයේ පෙරමුණත් තැපැල් හා විදුලි සැලසුම් එක්කව තමයි අද අපි මේ උද්ඝෝෂණය කැඳෙව්වේ. ඒකට විශේෂ හේතුව උනේ අද පහුගිය දවසේ හමුදේ තැපැල් කාර්යාලයේදී තැපැල්පතිතුමා විසින් ඉදිරිපත් ප්‍රකාශය සම්බන්ධව අපි මේ අද විරෝධය පළ කරන්නේ. තැපැල්පති කියලා තියෙනවා මේ තැපැල් වැඩ කරන සීලම සේවකයෝ හොරට ඕටි අරන් තමයි තියෙන්නේ කියලා. නමුත් අපි කියනවා තැපැල්පතිට මොකද ඕටි අරන් නෙමෙයි අපි වැඩ කරලා තියෙන්නේ. අපි වැඩ කරලා තියෙන්නේ අපේ වැඩ රාජකාරී යටතේ තැපැල්පති තමයි අනුමත කරලා තියෙන්නේ අපි අධිකාල සියලු අධිකාල. ඊයේ පෙරේදා CM එකේදී ඇති වුණු ප්‍රශ්නේදී දැන්ටමත් එතුමා දකලයක් නිකුත් කරලා තියෙනවා
මේ 30 වෙනිදා දක්වාම අධිකාල ලබා ගන්න පුළුවන් ඇඟිලි සරු නැතුව කියලා. නමුත් ඒ වගේ ප්‍රකාශයේදී සම්පූර්ණ විරුද්ධ ප්‍රකාශයක් තමයි එතුමා එදා හපුතේ කාර්යාලයේදී කරලා තියෙන්නේ. ඇත්තම ඒකට විරුද්ධව තමයි අද තැපැල් ශිල්ප ඔක්කොම අද එළියට බැස්සේ. ඒ කරු ප්‍රකාශය එතුමා හකුලා ගන්න ඕනේ. ඒ වගේම මේ දෙන නිවේදනය එතුමා මෙතනින් ඉවත් වෙන තුරු මේ සටන ගෙනියනවා කියලා තමයි අපි ප්‍රකාශ කරේ. ඒ වගේම තැපැල්පති කර ප්‍රකාශයට ඔහු විතරක් නෙමෙයි සම්බන්ධ ඔහුගේ ඉන්න ගෝලවලුත්තක් ඒ ගෝලවලුත් එක්ක අද බදුල්ල ප්‍රදේශයේ අද තැපැල් දින සමරනවා. ඒකට විරුද්ධවත් එක තමයි අද මේ කරේ. අද තැපැල් දින කොළඹ ඉඳන් බදුල්ලට යන්න ලක්ෂ 7මාරක ගම වීදමක් අද අරන් තියෙනවා තැපැල් දින විතරක් යන්න. ඒවයි හොයන්න ඕනේ කාරණා මෙතන. නමුත් මේ තැපැල්සෝගේ හැමෝම නිදහස් කරන්න අපි ඉල්ලෝ. එහෙම වංචාවක් කරලා තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව නඩු දාන්න පුළුවන් අපිට විරුද්ධව හරි එහෙම වංචාවක් කරලා තියෙනවා නම් මොකද ආණ්ඩුව කියනවා ඇති අපි හොරු කියලා. නමුත් ආණ්ඩුවට පුළුවන් අපි හොරු නම් අපිට දඬුවම් කරන්න. හැබැයි දඬුවම් කරන්න බෑ මොකද අපි කවදාවත් වංචනිකව නෙමෙයි මේක උපයලා තියෙන්නේ. එයාලගේ චක්‍රලයක හා උපදෙස් අනුව තමයි අපි අධිකාර කරලා තියෙන එකට හේතුව තමයි අපේ සේවක පුරාපාඩු වැඩි හින්දා. ඒකට විරුද්ධව තැපැල්පති ඒ ප්‍රකාශය විරුද්ධව තමයි අද අපි මේ අද සරණ ගෙනියන්නේ. ඒතර මේ තැපැල් ස්ථානපතිතුමා කොහොමද කියන්නේ එකපාරටම ඔයාලට මෙහෙම OT මේව කරා කියලා කොහොමද එයා කියන්නේ? මොන පදනමකින්ද එයා කියන්නේ එතකොට? ඒ විගණාධිපති ඉස්පත් කර එකෙන් තමයි ඔහු දීලා තියෙන්නේ අපේ ඇඟිලි සරු නොමැතිව අධිකාල උපයලා තියෙනවා කියලා. නමුත් සේවක පුරාපාඩු වැඩි හින්දා තමයි සේවක පුරාපාඩු වැඩි හින්දා තමයි අපි අධිකාල උපයලා තියෙන්නේ. ඒක හැබැයි අපේ උමනාවට හරි නෙමෙයි එක්සිකියුටිව් තැපැල්පතිගේ චක්‍රලයක හා කාර්යාලය ගෙනියන්න උමනා මත හින්දා තමයි අධිකාල කරලා දෙන්නේ. මේ කවුරු කිසිම කෙනෙක් සේවකයෙක් හොරාට අධිකාර කරන්නේ නැහැ. තැපැල්පතිගේ චක්‍රලයක හා සේවක පුරාපාඩු මත හැමදේනම සේවය කරලා තමයි වැඩ කොටසක් ඉටු කරලා තමයි අධිකාල උපයලා තියෙන්නේ. ඉතින් ඔබතුමා කිව්ව ලක්ෂ 7මාරක් මොකක්ද ඒ කතාව කොට පැහැදිලි කරන්නකෝ. අද පැවැත්වෙනවා තැපැල් දිනේ. අද තැපැල් දිනේ බදුල්ලේ තියෙන්නේ. තැපැල් දිනේ බදුල්ලේ තිබුණත් සාමාන්‍ය මේ තියෙන රටේ තත්ත්වය අනුව අපිට කියනවා සල්ලි වියදම් කරන්න එපා, රැස්වීමට සල්ලි වියදම් කරන්න එපා. නමුත් අද තැපැල් දිනේ මහ ලොකුවට සමරනවා බදුල්ලේදී. ඒ යන්න වියදම් විතරක් ලක්ෂ 7මාර පවුණක් මුදලක් වැය කරලා ගෙනක් ලක්. ඒකට ඒ ලක්ෂ 7මාර කොහමද ඒගොල්ලෝ ගම වියදම් සඳහා. ගම සඳහා කොහමද වෙන් කරගෙන තියෙන්නේ කොහමද ඒක? ඒකනේ බස් වලට AC බස් අරන් සියලුම දෙනා කොළඹ ඉඳන් බදුල්ලේ තැපැල් ප්‍රවාහණය කිරීම සඳහා ලක්ෂ 7මාර වියදම් කරලා අපිට ආරංචි ආවා. ඒකට අපි විරුද්ධ අපි ඉදිරියට කටයුතු කරනවා. ඒ වගේ එතකොට ඒක එතුමාගේ හිතුමතේ තීන්දුවක් නේද ස්ථානපති? ඒක තැපෑලේ හිතුමල් තීන්දුව ගන්න කාටවත් බෑ. ඒක කිරිසක් ඉන්නවා. නමුත් ඒ වගේ උත්සව දැන් මේ අපි දැන් තැපෑල මේ දුවන්නේ අමාරු වෙන්න. ඒ වගේ උත්සව අඩු කරන්න පුළුවන්. මේ දැන් අඩු කරන්න පුළුවන්. දැන් අපිට කියන්නේ හොරු කියලානේ. අපි නෙමෙයි හොරු. ඇතුලේ ඉන්න හොරු. ඒ හොරු අල්ල ගන්න ඒ උන් කටයුතු කරන්න ඕනේ. ඒක අල්ල ගන්න බැරි හින්දා තමයි වටේ පිට හොරු කියලා අපි මේ දැනුම් දෙලා තියෙන්නේ. ඒතකොට ඔබතුමාලා මේ සම්බන්ධව මොන හරි ආයතනයට දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරලා තියෙනවද මේ වෙනකොට? ඔය සම්බන්ධව? ඒක අපි හොරු නෑ ඔබතුමාලාගේ දැන් ඔබේ උද්ඝෝෂණය සම්බන්ධව OT සම්බන්ධව පැමිණිල්ලක් කරලා තියෙනවද? පැවිල්ලා කියන අපි තැපැල් හවිසන සිංහ සංගමයයි. ඒක අපත් තැපැල් පෙරමුණ එකතු වෙලා තමයි අපි මේ අද උද්ඝෝෂණ සංවිධානය කරේ. මොකද තැපැල්පතිගේ ප්‍රකාශ විරුද්ධව. අපි ඒ ගැන ලිඛිතව තැපැල්පති දැනුම් දීලා තියෙනවා. අපි මේක රන්දේස ටීවී නාලිකාවේ මේ මොහොතේ වෙනකොට මේක ගැන අපි පොඩි පැහැදිලි කිරීමක් සමාජගත කරනවා. ඒ තුල මේක මේ රටේ පවතිනා වූ ජනාධිපතිතුමා අගමැති මේ පාර්ලිමේන්තු සියලුම විපක්ෂ මන්ත්‍රීවරු සියලු දෙනාගේම අවධානය පිණිස මේ තැපැල් අනුරාධපුර ස්ථානයේදී තියෙන මේ ගැටලුව මේ සම්බන්ධව මේ ජනතාව වෙනුවෙන් මේගොල්ලෝ සෑහෙන සේවයක් කරන මේ සේවකයෝ පිරිසක්. නමුත් මේගොල්ලෝ සාධාරණය කරන්න කියලා රන්දේස නාලිකාවෙන් මේ වෙනකොට සමාජගත කරන මේ වීඩියෝ එක මේක දන්න කට්ටිය ජනාධිපතිතුමාට හා අගමැතිතුමියට හා මේ සියලුම පාර්ලිමේන්තු පක්ෂ විපක්ෂ සියලු දෙනාටම මේක ෂෙයා කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා මේ මොහොතේ.